විනාඩි 15ක් 20ක් වගේ කාලෙකදී ඒක අපව යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. නමුත් එයාට මොකද අපේ දේශීය වෙදකමේදී අපි රෝග වලට නෙමෙයි බෙහෙත් කරන්නේ. ඒක රෝගියාට. ඉතින්තොරේ සයිටිකා කියන එක අපි දන්නවා ගුඩ්රිසි වාතය නැත්නම් කටි වාතය. ඉතින් මේ වගේ කොන්දාශ්‍රිතව හැදෙන රෝගවලදී බහුලව තියෙන මේ රෝගය අපිට කෙනෙකුට අනතුරක් වෙලත් හැදෙන්න පුළුවන්. සහ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන ගැටලුවක් නිසා හැදෙන්නත් පුළුවන්. ඉතින් මේ හැම අවස්ථාවකදීම ප්‍රතිකාර ක්‍රමය වෙනස් වෙනවා. ඉතින් අපි අනතුරක් වෙලා කෙනෙකුට වෙලා වෙච්ච සයිටිකා තත්වයක් නම් ඩිස්ක් එකක් එළියට එතනදී යම් ප්‍රමාණයක් ඇවිල්ලා ස්නායු තෙරපීමක් වගේ නම් අපිට බොහොම කෙටි කාලයකදී විනාඩි 15ක් 20ක් වගේ කාලයකදී ඒක අපව යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. නමුත් එයාට ශරීර අභ්‍යන්තරය අපි ගත්තොත් ආතරයිටිස් වගේ තත්ත්වයක් එක්ක හැදුන දෙයක් එහෙම නැත්නම් එයාට කොන්දේ කුදවීමක් එක්ක හැදිච්ච දෙයක් වගේ නම් අපිට ඒ රෝගයත් සුව කරමින් තමයි මේ තත්ත්වෙ නිවැරදි කරන්න වෙන්නේ. ඉතින් කොන්දේ හැදෙන ප්‍රධාන රෝගයේ සයිටිකා ඊට අමතරව තව තියෙන ස්නායු තෙරපීම් ගෙලෙහි ආශ්‍රිතව හැදෙන්න පුළුවන්, කුද රෝග එන්න පුළුවන් සහ විවිධ අනතුරු නිසා පටක වලට හානි වෙලා එන්න පුළුවන්, අස්ථි බිඳීම් එන්න පුළුවන්. ඉතින් මේවා සුව කරන්න පුළුවන්. නමුත් මුල් කාලේදීම ප්‍රතිකාර වලට යනවා නම් ඉක්මනටම හොඳ කරන්න පුළුවන්.